හරි අද අපිට ලෙසන් එක තියෙන්නේ මීට කලින් කතා කරා CSD එක වගේ තවත් එන්ට්‍රි සෙටප් එකක්. මේක ඇවිල්ලා MSS එහෙමත් නැත්නම් මාකට් ස්ට්‍රක්චර් shift. නමෙන් ඔයාලට තේරෙනවා ඇති මොකක්ද ස්ට්‍රක්චර් shift කියන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ sell side ආපු movement එක shift කරලා මාකට් එක ආයෙ buy side යනවා. එහෙමත් නැත්නම් buy side ආපු movement එක shift කරලා මාකට් එක sell side යනවා. හරිද? මේකට අපි කියනවා MSS කියලා. දැන් මම ඔයාලට මුලින්ම buy side entry එකක් පෙන්නලා ඉන්නම්. ඔයාලා මතක තියාගන්න මේ entries ගන්නකොට kill zones ඇතුලේ ගන්න ඕනේ. එහෙමත් නැත්නම් macro times වල use කරන්නත් පුළුවන්. හරි. මෙන්න මේ entry එකේ ඔයාලට entry එකේ නෙමෙයි මෙන්න මේ structure එකේ ඔයාලට පේනවා ඇති පැහැදිලිවම market එක sell side තමයි වෙලා තියෙන්නේ. sell side ඇවිල්ලා මෙන්න මේ විදිහට PDR එකක් touch කරලා තියෙනවා. හරිද? sell side ආපු market එක PDR එකක් touch කරලා තියෙනවා. එතකොට මේ PDR එක ටච් කරද්දී මෙන්න මේ sell side ආපු movement එකේ තියෙනවා FVGs. මතක තියාගන්න FVG එකක් තමයි අනිවාර්යෙන් බලන්න, වෙන PDRs බලන්න බෑ. මෙන්න මෙතන තියෙන PDR එකකට ඔයාලා ඕන එකක් බලන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ මෙතෙන්ටත් FVG එකක් යොදා ගන්න කියලා. හරිද? ඒකක්. ඊට පස්සේ මෙතන දැන් මම කිව්වා අනිවාර්යෙන් මෙන්න මෙතන තියෙන FVGs බලන්න අපි කියලා. එතකොට මෙහෙම FVG එකක් හැදිලා තිබ්බොත් ඒ FVG එක ෆිල් කරන්න මාකට් එක එනවද කියලා අපි බලන්න ඕනේ. මෙහෙම FVG එකක් හැදිලා තිබ්බොත් ඒ FVG එක ෆිල් කරන්න මාකට් එක එනවද කියලා බලන්න ඕනේ. හරි. ඔන්න ඔය මම කිව්ව විදිහටම මාකට් එක මෙන්න මේ FVG එක ෆිල් කරන්න එනවා. මේ FVG එක ෆිල් කරන්න එනවා. ෆිල් කරන්න ඇවිල්ලා ආපහු පොඩි ඩ්‍රොප් එකක් දීලා මේක ලොකු ඩ්‍රොප් එකක් නෙමෙයි මේ PDR එක දක්වාම යන්නේ පොඩි ඩ්‍රොප් එකක් දීලා මාකට් එක මෙන්න මේ FVG එක ෆිල් කරපු හයි එක බ්‍රේක් කරනවා. මේ FVG එක ෆිල් කරපු හයි එක බ්‍රේක් කරනවා. මේ බ්‍රේක් කරන්නේ තව FVG එකක් හදාගෙන එක්ක මේ යටින් වෙන්න පුළුවන්, මේ උඩින් වෙන්න පුළුවන්, නැත්නම් මේ අතර මැදින් වෙන්න පුළුවන්. තවත් FVG එකක් හදාගෙන එහෙම නැත්නම් FVG එකක් බිල්ඩ් කරගෙන තමයි මේ බ්‍රේක් අවුට් එක වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ පොයින්ට් වලට අපි කියනවා මාකට් ස්ට්‍රක්චර් shift එකක් කියලා. මේ වගේ පොයින්ට් වලට කියනවා මාකට් ස්ට්‍රක්චර් shift එකක් කියලා. මම ආයෙත් පැහැදිලි කරන්නම්. මෙතන පල්ලෙහා තියෙනවා PDR එකක්. මේ PDR එකකට sell side ආපු මාකට් එක ටච් වෙලා තියෙනවා. මේ sell side ආපු මාකට් එකේ මෙන්න මෙතන FVG එකක් තියෙනවා. එතකොට මේ FVG එක ෆිල් කරන්න මෙන්න මෙහෙම movement එකක් යනවා. හැබැයි මේ movement එක FVG එක ගත්තත් එක්කම ආයෙ පොඩි drop එකක් දීලා නැවත buy side එකට යනවා. ඒ buy side එකට යද්දි මෙන්න මේ high එක break කරගෙන තමයි නැත්තම් ගලවගෙන තමයි යන්නේ. ඒ ගලවගෙන යනවත් එක්කම මෙතන එයා ඉතුරු කරනවා තවත් FVG එකක්. හරිද? එතකොට මෙන්න මේ FVG එකෙන් අපිට second entry එක ගන්න පුළුවන්. අපේ entry එක ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මාකට් එක නැවත මෙන්න මේ FVG එක ෆිල් කරන්න ආපුවාම අපිට එතනින් එන්ටර් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ FVG එකේ 50% එනකන් ඉඳලා එන්ටර් වෙනවා නම් හොඳයි. ඔයාගේ ස්ටොප් ලොස් එක අඩු වෙනවා. නැත්නම් FVG එක ටැප් කරද්දිම ඔයාට එන්ටර් වෙන්න පුළුවන්. එතකොට මේකේ ස්ටොප් ලොස් සහ RR එක වෙන්නේ මෙහෙමයි. ඔයාට මෙන්න මේ ලෝ එකට ස්ටොප් ලොස් තියා ගන්න පුළුවන්. මේ පල්ලෙහා ලික්විඩිටි බැලන්ස් කරලා නම් ලික්විඩිටි පාඩම් බලලා ඉන්න ලික්විඩිටි කතාව තේරෙන්නේ නැත්නම් මේ පල්ලෙහා ලික්විඩිටි බැලන්ස් කරලා නම් මෙන්න මේ ලෝ එකට ඔයාට ස්ටොප් ලොස් එක තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙන්න මේ ලෝ එකට පොඩ්ඩක් පහලින් ස්ටොප් ලොස් එක තියන්න පුළුවන්. එහෙම තියලා ඔයාට මෙතන 1 to 2 RR වෙනකන් එන්ට්‍රි එක අල්ලන් ඉන්න පුළුවන්. 1 to 2 වෙනකන් එන්ට්‍රි එක අල්ලන් ඉන්න පුළුවන්. හරිද? මේ පොයින්ට් එකට තිබ්බනම් ඔයාට 1 to 2 වදින මෙන්න මේ හරියේදී. අන්න ඒ සෙටප් එකම තමයි sell side බලද්දිත් අපිට තියෙන වැඩි දෙයක් නෑ. මාකට් එක buy side එනවා මෙන්න මේ විදිහට movement එක. buy side ආපු මාකට් එක මෙතන FVG එකක් build කරනවා මේ buy side movement එක ඇතුළේදී. එයා tap වෙලා තියෙන PDR එක. එතකොට මේක retracement එක මේ තියෙන්නේ. මෙන්න මේ retracement එක දෙන්නේ මෙන්න මේ FVG එකට. හැබැයි මෙයා ඒක retrace නොකර ඒ කියන්නේ retracement එකක් නම් මෙතනින් වැදෙන්න ඕනේ ආයෙ. එයා ආපහු sell වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ buy side structure එක එතනින් shift වෙන්න යන්නේ. ඒක අපි හරියට මඳුරගන්නේ මේ FVG එක fill කරාට පස්සේ මෙන්න මේ point එක. එහෙම නැත්නම් මේ FVG එක fill කරන්න ආපු low එක මෙයා break කරනවා. ඒ break කරනවත් එක්කම මෙයා දෙනවා මෙන්න මේ වගේ ඒ point එකෙන් FVG එක. හරිද? එතකොට ඒ දුන්න FVG එකකින් ඔයාට නැවත ඒ FVG එක ටැප් කරනකොට එතනින් මාකට් එකට එන්ටර් වෙලා sell side එකක් බලන්න පුළුවන්. එහෙනම් නැත්නම් sell entry එකක් බලන්න පුළුවන්. එතකොට මම අර කලින් කිව්ව විදිහටම ඔයාලා මෙහි fix කරලා නම් fill කරලා නම් liquidity මේ point එකට sell එක තියාගෙන මේ වෙනකන්
අල්ලන් ඉන්න පුළුවන් 1 to 2 RR එක. සාමාන්‍ය මේ වගේ පොයින්ට් එක. මේ වගේ පොයින්ට් එකකට තිබ්බොත් මේවා දෙනවා 1 to 2. හරි. මම මේ ටික ටක් ගාලා FVG කියලා මාක් කරන්නම්. ඔයාලට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන් නැත්නම් මෙහෙම මම වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාට මේක නෝට් ඩවුන් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ බ්‍රේකින් පොයින්ට් එක තමයි අපි MSS කියලා කතා කරන්නේ අපේ එන්ට්‍රි එක විදියට. මෙන්න මේ පොයින්ට් එක තමයි MSS එක වෙන්නේ. sorry. හරි. අපි දැන් ඉන්නේ GBP USD 15 minute chart එකේ මම බලන්නම් 15 minute. අපි 1 hour වගේ බලමු time frame එකක් හොඳ time frame එකක entry එකක් බලා ගන්න පුළුවන්ද කියලා. හරි. අපි මෙන්න මේ point එක බලමු. මෙතන 1 hour වලින් PDR එකක් තියෙනවා. මේ PDR එකට මෙතන rejection එකක් දීලා තියෙනවා. අපි 1 hour බලනවා නම් අපේ time frame alignment එක වෙන්නේ 5 minute. අපි බලමු 5 minute එකෙන් අපිට entry එකක් දීලා තියෙනවද කියලා MSS එක. මෙතන හරි. මෙතන entry එකක් දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ point එක. මේ point එක tap වෙලා තියෙනවා අපේ PDR එකේ. එහෙම නැත්නම් FVG එකේ tap වෙලා තියෙනවා. මෙන්න මේ highlighted point එක FVG එකේ tap වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අර මං කලින් කිව්ව සිද්ධිය මෙතන වෙලා තියෙනවා. මෙන්න FVG එකක් හදාගෙන ඇවිල්ලා තියෙනවා මෙයා මේ sell side movement එක ඇතුලේ. මේ sell side movement එක ඇතුලේ FVG එකක් හදාගෙන ඇවිල්ලා තියෙනවා. මේ FVG එක මෙන්න මේ candle wick එකෙන් මෙයා ගන්නවා. හරිද? මේ candle එකේ wick එකෙන් මෙයා ගන්නවා. එතකොට අපේ MSS point එක වෙන්නේ මෙතන. මේ ගන්නවත් එක්කම අපිට බලා ගන්න පුළුවන් වෙන FVG එක තමයි මෙන්න මේ FVG එක. හරිද? මේ ගන්නවත් එක්කම entry ගන්නවත් එක්කම බලා ගන්න පුළුවන් FVG එක තමයි මෙන්න මේක. එතකොට අපිට මෙතනින් ඒ කියන්නේ මේ FVG එක tap කරනවත් එක්කම වගේ entry එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට stop loss එක වෙන්නේ මෙන්න මේ point එකට ගන්න පුළුවන්. ඒකට හේතුව මේ පල්ලෙහා liquidity balance කරලා තියෙන්නේ. liquidity balance කරලා නැත්නම් ඔයාලට මෙන්න මේ point එකට අල්ලලා 1 to 2 RR entry එකක් ගන්න පුළුවන්. මෙන්න මේ setup එකේ 1 to 2 set වෙනවා. මෙතන TP hit වෙලා තියෙනවා. අපි තව point එකක් බලමු. MSS එක ගොඩක් දුරට වැඩ කරනවා session එකක් ඇතුලේ entry බලන්න ඔයාලා. එතකොට MSS එකේ හොඳ win rate එකක් එක්ක ඔයාලට ගහන්න පුළුවන්. මෙන්න මෙතනත් point එකක් තියෙනවා. අපි බලමු ඒක catch කරගන්න පුළුවන් වෙලා තියෙනවද කියලා. සමහරට entry නොදී යන අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙතන FVG එක tap කරලා දිනවා. අපි 1 hour වලින් 5 minute වලින් අපි බලමු. ඒ point එක බලා ගන්න පුළුවන්ද කියලා. මෙතන Asian එකේ යන්නේ මෙතන New York එකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් tap කරලා තියෙන FVG එක සමහර විට entry එකක් නොදී ගියපු අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. මෙතන FVG එකක් දීලා තියෙනවා. ඒකට ටැප් කරපු කැන්ඩල් එකකුත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන නම් Asian එකේ නම් entry එක දීලා තියෙනවා හැබැයි. හරි අපි Asian එක බලමු. මොකද FVG එක ටැප් කරලා තියෙන්නේ මෙතන තමයි first එකටම. හරි මේ 1 hour FVG එක තියෙන්නේ මෙතන. FVG එක 5 minute වලින් තමයි අපි දැන් MSS එක බලන්න යන්නේ. 5 minute වලින් මෙතනින් fill කරලා තියෙනවා. මම මේ entry එක ඔයාලට පෙන්වන්න ඕන හින්දා මෙතන select කරලා පෙන්වන්නේ Asian එකේ trade ගන්න කියනවා නේ. හරිද? එතකොට මෙන්න මේ candle එක. මෙන්න මේ candle එක තමයි අපේ MSS candle එක වෙන්නේ. කියන්නේ break කරන්න බලාපොරොත්තු වෙන candle එක. මේ candle එක break කරනවත් එක්කම FVG එකක් build කරගෙන market එක මෙන්න මේ වගේ movement එකකට යනවා. ඊට පස්සේ මේ up movement එක ආයේ පල්ලෙහාට ඇවිල්ලා මෙතෙන්ට FVG එක tap කරනවා. FVG එක tap කරාම අපිට මෙන්න මේ point එකට stop loss එක තියා ගන්න පුළුවන්. එතෙන්ට stop loss එක තියලා අපිට 1 to 2 RR entry එකක් අල්ල ගන්න පුළුවන් easy. හරිද? 1 to 2 මෙතෙන්ට done වෙලා තියෙනවා. හරිද? අපි මෙන්න මේ movement එකේ
බෑ මෙතන බලන්න බෑ මේ FVG එක බිල්ඩ් වෙච්ච එක මං හිතන්නේ තන FVG එක බිල්ඩ් වෙච්ච එක කොහෙද ඔක බලමු අපි පොඩ්ඩක් ඉන්න බලන්න ඒක හරියටම බලලා කියන්න FVG එක නෑ එතන බලන්න පුළුවන් අපිට දෙවෙනි කැන්ඩල් එකේ මොමන්ට් එකේ තියෙන හරි මෙන්න මේ පොයින්ට් එකත් අපිට ගාලා බලාගෙන මෙන්න මේ පොයින්ට් එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කැන්ඩල් එකෙන් FVG එක ෆිල් කරලා තියෙනවා මේ කැන්ඩල් එකෙන් FVG එක ෆිල් කරලා තියෙනවා මෙතන high time frame period එක ටච් වෙලා තියෙනවා එතකොට මෙන්න මේ පොයින්ට් එක බ්‍රේක් කරනවත් එක්කම හැදෙන කැන්ඩල් එක අපි ගන්නවා අපේ MSS එක විදිහට එතකොට මේ FVG එක තමා මේ බ්‍රේක් කරනවත් එක්කම හැදිච්ච FVG එක මෙතනින් අපි එන්ට්‍රි එක එනවා 50% වලට අවිල්ලා තියෙන හින්දා 50% වලින් ගන්නවා මෙතන ස්ටොප් ලොස් එක වෙන්නේ මේ ලෝ එක අපේ RR එක 1 to 2 මෙන්න මේ හයි එකට මල්ලන්න පුළුවන් එතකොට 1.2.3 වගේ RR එකකට ගිහිල්ලා තියෙනවා ට්‍රේඩ් එක හරි එතකොට එන්ට්‍රීස් තුනක් බැලුවා මම ආයෙත් මතක් කරනවා අනිවාර්යෙන් PDR එකට එනකන් ඉන්න candle reformation එක මේකට ඇතුළට දාගත්තොත් හොඳයි liquidity movement එක බලලා ඉන්න මෙන්න මේ කිව්ව point අනිවාර්යෙන් බලලා මේ entry එක ගන්න homeworks ටික කරලා දාන්න කියන chart සාමාන්‍යයෙන් 10 15 මාක් කරලා homework tab එකට දාන්න අනිවාර්යෙන් මේ entry setup එකෙත් එහෙනම් හැමෝටම good luck